ගොඩක් අයට සැකයක් තියෙනවා පල්ලියක් ඇතුළේදී ඇයි මේ හරස්සතට ඉරි ගහලා තියෙන්නේ කියලා. අපි ඍජුවම පල්ලියකට ගිහිල්ලා අභ්‍යන්තරයේ බලද්දී අපිට පේන දෙයක් තමයි පල්ලිය ඇතුලේ ඉරි ගහලා තියෙනවා. ඒ වගේම නාලිකාව අපි රූපවාහිනී වල බලන්න ඇති පල්ලියක යාඥා කරද්දී ඒ ඉරි ගහලා තියෙන ආකෘතිය දකින්න තියෙනවා. මෙන්න මේකයි හේතුව පල්ලියකට ඉරි ඇතුලේ අභ්‍යන්තර ෆ්ලෝ එකේ ඉරි එන්න හේතුව, ස්ට්‍රේට් ලයින්ස් එන්න හේතුව මෙන්න මේකයි. ඔබතුමන්ලා දන්නවා ප්‍රධාන පූජකවරයෙක් ඉන්නවා පල්ලියේ යාඥාව මෙහෙවන්න. එතකොට මේ ප්‍රධාන පූජකතුමා හිට ගන්න අවස්ථාවේදී එතන ඉඳන් අඩි 2.5 3ක විතර පරතරයක් තියාගෙන ඒ යාඥාව ආරම්භ කරන අවස්ථාවේදී පළමුවෙනි කෙනා එනවා යාඥාවට සහභාගී වෙන්න. එතකොට ඒ පළවෙනි කෙනා එන්නේ ඇවිල්ලා සිටගන්නේ ප්‍රධාන පූජකතුමාගේ හරියටම පිටිපස්සේ හිට ගන්නවා අඩි 2.5 3ක පරතරයක් තියාගෙන. ඊට පස්සේ දෙවෙනියා තුන්වෙනියා එද්දී වම දකුණ කියලා ඒ ස්ට්‍රේට් ලයින් එකේ පේලිය පිරෙනවා. එතකොට පල්ලියක අපි කියමුකෝ අඩි 2.5 3ක් වගේ පරතරයක් තියාගෙන පල්ලියේ පේලි 10ක් තියෙනවා කියනවා. එතකොට පළවෙනි පේලිය ඉවර වුණාට පස්සේ දෙවෙනි පේලිය ආරම්භ වෙනවා. දෙවෙනි පේලියේ පළවෙනි කෙනා වෙන්නේ අර හරියටම ප්‍රධාන පූජකවරයාගේ පිටිපස්සෙම පටන් අරන් වම දකුණ කියලා මාරුවෙන් මාරුවට සිටගෙන ඒ පේලිය අවසන් වෙනවා. ඒ වගේ 3 4 කියලා අවසන් වෙනවා. මෙන්න මෙහෙම සිට ගන්න ඕන හින්දා ස්ට්‍රේට් ලයින් එකක් ඕනේ විනයක් අවශ්‍ය වෙන හින්දා පල්ලිය ඔය වගේ ඉරි ගහලා තියෙනවා. ඒ කියන්නේ තමන්ට කැමති විදිහට සිට ගන්න බෑ. විනයක් අනුව මෙම ව්‍යාඥාව ඉටු කළ යුතුයි කියන පරමාර්ථය අනුව තමයි මේ ඉරි ගහලා තියෙන්නේ. අපි කියමු මේ තවත් අභ්‍යන්තර දෙයක් තියෙනවා එතන. අපි කියමු ස්ට්‍රේට් ලයින් එක පිරුණා කියමු. අපි කියමු යම් කිසි පල්ලියක තියෙනවා ලයින්ස් 10ක් තියෙනවා. දැන් 9ක්ම පිරීලා. අපි කියමු මේ පිටරටක ජනාධිපති මුස්ලිම් වරයෙක් කෙනවා නැත්නම් ලංකාවේ ඉන්න අපි පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයෙක් කෙනවා කියමු, ප්‍රභූවරයෙක් කෙනවා කියමුකෝ. මේ ප්‍රභූවරයා ආවම ඇවිල්ලා බලද්දි ලයින්ස් 9ක්ම පිරීලා තියෙන්නේ. දැන් ඒ ප්‍රභූවරයා සිට ගන්න ඕනේ 9 වෙනි හෝ 10 වෙනි ඒ ලයින් එකේ Tamanට හම් වෙන ස්ථානයේ. කිසිම ප්‍රමුඛත්වයක් දෙන්න බෑ මේ සමාජය තුළ ඒ අවසානට ආපු කෙනාට. මොකද එයා ආපු කෙනා අවසානට ආවේ. එතකොට ඊට කලින්ම ලයින්ස් පිරීලා ඒ ගමේ ගොඩක් අය නැත්තම් ඒ ඇවිල්ලා සහභාගී වෙන අය ඉන්නකොට මේ ප්‍රභූවරයා ඇවිල්ලා නෑ මට ප්‍රධාන පූජකවරයා ළඟටම ගිහිල්ලා සිට ගන්න ඕනේ කියලා කියන්නත් බෑ, ඉල්ලීමක් කරන්නත් බෑ. ප්‍රතික්ෂේප වෙනවා, ඉල්ලන්නෙත් නැහැ. ඒ වගේ සංස්කෘතියක් තමයි ඔය මතු පිට ලයින්ස් වලින් බිහි කරලා තියෙන්නේ. ඒ වගේ ඉස්ලාම ආපු එක්කෙනා ඉස්ලාම ඉන්න ඕනේ, අවසානට ආපු එක්කෙනා අවසානට ඉන්න ඕනේ. එන්න ඒ පණිවිඩය ඒ සමාජය තුළ ප්‍රැක්ටිස් එකක් වශයෙන් ලබා දෙනවා. තවත් පණිවිඩයක් ලබා දෙනවා ලයින් එකක හිට ගන්නකොට මට තෝරගන්න බෑ, අපිට තෝරගන්න බෑ අපි ළඟ කවුද හිට ගන්න ඕනේ කියන එක. අපි ගිහිල්ලා හිට ගන්න ඕනේ. හිට ගත්තාන් පස්සේ කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා ඊළඟට හිට ගන්න එක්කෙනා උරහිස යා වෙලා සිට ගන්න ඕනේ. ඒ අවස්ථාවේදී කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. මෙන්න මේත් කෙනා මන් ළඟ ඉන්න බෑ, මෙහා පොඩ්ඩක් ඈත් කරලා තියන්න කියලා කියන්න ප්‍රතික්ෂේප කරන්න කිසිම අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. මේ සමාජය තුළ උරහිස යා වෙලා සිට ගන්න ඕනේ ප්‍රධාන පූජකවරයාගේ පූජාවට එහෙම නැත්නම් යාඥාවට සහභාගී වීම සඳහා. එතකොට ප්‍රතික්ෂේප කිරීමක් කරන්න බෑ. රටේ ඉන්න ප්‍රභූවරයෙක් ඉන්නවා එක තැනක, ඒත් එක්කම උරහිස වද්දගෙන ඉන්නවා ඒ ගමේම ඉන්න හිඟන මිනිස්සෙක්. නමුත් කිසිම ප්‍රතික්ෂේප කරන්න බෑ. එක හා සමානකම රැකගත යුතුයි කියන පණිවිඩය, දෙවියන් වහන්සේගේ ඉස්සරහා අපි සමෝම සමානයි කියන පණිවිඩය හැමදාම ප්‍රැක්ටිස් එකක් වශයෙන් එතන ලබා දෙනවා. එතකොට මේ ලයින්ස් ගහලා තියෙන්නේ විනයානුකූලව ලයින්ස් වල සිට ගන්නටත් මේ පණිවිඩය හැමදාම දෛනිකව පස්වතාවක් මුස්ලිම් වරයෙක් යාඥා කරනවා. යාඥා කිරීම වේලාවේදී මේ Tamanට ප්‍රැක්ටිස් එකක් වශයෙන් කරගන්න තමයි මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ. මම හිතන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.